ඇය තමන්ගේ මිදුල කෙළවරේ තිබුණු වැසි ජලය බැස යන කානුවට කෙලින්ම කොන්ක්‍රීට් වක් කළා. ඒ කොන්ක්‍රීට් නල ඇතුලේම හයි වෙලා වතුර ගලාගෙන යන්න බැරි වෙන විදිහට නලය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. ඇත්තට මේ නලය මුළු අසල්වැසි ප්‍රදේශයේම ජලාපවහන පද්ධතියට අයිති එකක්. ඒ හරහා තමයි වැසි වතුර භූගතව ගිහින් ළඟම තියෙන පොකුණකට එකතු වෙන්නේ. හැබැයි මේ කාන්තාව කිව්වේ ඒ කානුව නිසා තමන්ගේ මිදුලේ ගිලා බැසීම ඇති වෙනවා කියලයි. කොන්ක්‍රීට් දැම්මට පස්සේ වතුරට යන්න තැනක් නැති වුණා. අන්තිමේදී වතුර පාර පුරාම පිරීලා අසල්වැසියන්ගේ මිදුල් සහ පදික වේදිකා සම්පූර්ණයෙන්ම යට වෙන්න ගත්තා. ඒ වගේම එතන හැදුණු මඩවලල් නිසා විශාල වශයෙන් මදුරුවන් බෝ වෙන්නත් පටන් ගත්තා. මේ ගැන හොයලා බලපු නිලධාරීන් ප්‍රශ්නය ඇති කළේ ඇය බව තීරණය කළා. වහා මේ නලය තිබුණු විදිහටම හදන්න ඇයට නියෝග කරපු ඔවුන් නලය අවහිර වෙලා තියෙන හැම දවසකටම $300ක් බැගින් දඩ ගෙවන්නත් ඇයට නියම කළා.